සුබ දවසක්. ප්‍රබෝධමත් දිනයක් මා හිතවත් කටක ලග්නයෙන් උපන් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මම පාරම්පරික කැඩුම් බිඳුම් වෛද්‍ය හා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කමල් විජේතිලක රාජගුරු. අද මා කතා කරන්නේ මේ මාසයේ සිදු වූ ප්‍රබල ග්‍රහමාරු 3ක් පිළිබඳවයි. මේ මාස 14 වන දින ග්‍රහලොව විශාලම මෙන්ම ප්‍රබලම ග්‍රහතුමා මිථුන රාශිගත වීමත් මේ මාස 18 වන දින රාහු ග්‍රහතුමා කුම්භ රාශිගත වීමත් එදිනම කේතු ග්‍රහතුමා සිංහ රාශිගත වීමත් පිළිබඳව ලග්නයට කෙසේ බලපානවාද යන්න වග පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම. ග්‍රහලොව මාතාව වශයෙන් හඳුන්වන්නේ සඳුය. මධ්‍යම ප්‍රමාණ සිහින් ශරීරයක් ඇති දික් වූ අවයව හා ප්‍රියමනාප මුහුණකින් යුත් සිව්මැලි සෞම්‍ය ශරීරයක් හෙවත් සියුම් සමක් ඇති ගොරෝසු දේ පරිහරණය කළ නොහැකි කටක රාශියෙන් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙම ග්‍රහමාරුව බලපාන අන්දම දැන් අපි බලමු. අන් අයට අවවාද අනුශාසනා කරන චිත්ත ශක්තිය ඉතා උසස් කාර්යශූර ධනය ඉපයීමට උපන්හපන්කම් ඇති වර එක තරමක් ලෝභ නිතර තීරණ වෙනස් කරන නිර්භීත මෙන්ම වර එක පසුබසින කතාවට ඉතා දක්ෂ මෙන්ම වාද විවාද වලට ඊටත් වඩා දක්ෂ අන් අයගේ දේ ගැනීමට අකමැති ඉවසීම අඩු අර පරිස්සම් ගතිය වැඩි විවාහය තම කැමැත්ත මතම සිදු කරගන්නා ව්‍යාපාරික කටයුතු වලට ඉතා දක්ෂ අනුකම්පා ගතිය වැඩි සහෝදරයන්ට හිතවත් ලෙඩට දුකට දුරතියාම බියවන සඳුට අයිති ග්‍රහලව එකම රාශිය කටක රාශියයි. ශ්‍රීමත් ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා සෝනියා ගාන්ධි මහත්මිය ඉන්දිරා ගාන්ධි මහත්මිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි මහා භාරතයේ මෙන්ම ලංකාවේද පිළිගත් පුජ්‍යලයන් ඉපදී ඇත්තේ කටක ලග්නයෙනි. ගුරු ග්‍රහතුමා ලග්නයේ ඊසාන දිසාව හෙවත් 12 වැන්නට සැපත් වීමත් ලග්නයේ වයඹ දිසාව හෙවත් 8 වැන්නට රාහු ග්‍රහතුමා සැපත් වීමත් ලග්නයෙන් ගිනිකොන දිසාව හෙවත් දෙවැන්නට කේතු ග්‍රහතුමා පැමිණීමත් ඔබේ ජීවිතයේ ඉදිරි වසර එකමාර තුල සිදුවන සුවිශේෂී සිදුවීම් අප දැන් කතා කරමු. රැකියාවේ උසස් වීම හා වැඩි වැටුප් ලැබීම පෙන්눔 කරන අතර හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවන බැවින් හවුල්කරුවන් ඔබව නොමග යැවීමට පෙළඹිය හැකි කාලයකි. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීම තුලින් පාඩු සිදුවිය හැකි බැවින් හොඳින් සොයා බලා මුදල් ආයෝජනය සිදු කළ යුතු කාලයකි. පුරුෂ පාර්ශවයේ වෘෂණ කෝෂවල වේදනාවන් දකුණු ඇසද ස්ත්‍රී පාර්ශවයේ වම් ඇසද බෙල්ල උගුර දත් ආශ්‍රිතව රෝගාබාධ සඳහා ඔබ දැනටමත් ප්‍රතිකාර ලබා ගන්නේ නම් දිගටම ප්‍රතිකාර ලබා ගන්න. මේ කාල සීමාව තුල ආගමික හා ආධ්‍යාත්මික කටයුතු සඳහා නැඹුරු වීමක් දැකිය හැකි කාලයකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, පෞල් ජීවිතය, ආර්ථිකය සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කර සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයකි. විදේශගතව රැකියාව කරන කටක ලග්න හිමියන් සිය රටට පැමිණීම ප්‍රමාද විය හැකි කාලයකි. වේදම් පාර්ශවය ඉහළ යාම නිසා හිතේ අලස ගතිය හා මානසික ව්‍යාකූලතා ඇති විය හැකි බැවින් ධර්මානුකූලව කටයුතු කරන්න. නිතර භාවනා කරන්න. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්න. හිර කරගෙන සිටින සතුන් නිදහස් කරන්න. ආහාර, වස්ත්‍ර නැති බැරි අය සඳහා ලබා දෙන්න. ඔබට යහපතක් සිදුවනු ඇත. ඔබට තෙරුවන් සරණයි.